ඔන්න ඉතින් අපි ආවාද අපේ ගමේ තියෙන ලොකුම වලට මාළු අල්ලන්න. දැල් තියෙනවා. බිලිත් බානවා. මේ මාමා වතුර බහැලා දැල දානවා. බලන්න පුළුවන්. වයසයි තමයි නියම වැඩකාරයා. බලමු අද කොච්චරක් මාළු හවුවේද කියලා. මේ වලට නම් ඉතින් කාටවත් එන්න දෙන්නේ නැහැ මාළු අල්ලන්න අපි මාවොත් තමයි. කැමරා ගහලා තියෙන වටේටම. ඉතින් අහලා අල්ලන්න පුළුවන්. ගම් වතුරක් දාන ගමන් තියෙන්නේ. මේ අනිත් වල මේක නෑ ඉතින් ලොකු මාළු නෑ මේ ගඟට කපලා තියෙන හින්දා. පොඩි මාළු තමයි ඉන්නේ ඉතින්. මේක නම් ඉතින් ඕන තරම් ලොකු මාළු ඉන්නවා. කිලෝ 10 15 20 ඊටත් වඩාත් ඉන්නවා ඉතින්. හවු වෙන්නේ නැහැ හැබැයි. අපි රවට්ටලා යනවා ඒක තමයි කරන්නේ. අපි බලමු අද කොච්චර ගන්න පුළුවන් වෙයිද කියලා. කටු දෙකම කාලා තියෙන්නේ. එකක් උඩ වැටලා තියෙනවා. පළවෙනි මාළුවා වෙන වීඩියෝ එකම. තැඹලෙක්. දැල්ල දාලා ගොඩට ගෙනාව පළවෙනි මාළු ටික. ඔය ගොඩ කපඩ ඔක්කොම හිරි කණයි. නැහැ ගොඩ කපඩ ඔය නෑ හිරි කන. මේ සයිස් බඩු ඇද්ද? හැබැයි මේ දැන් 500 වගේ තියෙනවානේ. අලුත් අතට නේ. අද පාඩුවේ වැඩි. මෙච්චරයි මාළු. කට්ටියටම ගාන්න එක එක දීලා වගේ මට පේන්නේ. ඔව් යකෝ. මේ මට උරයක් කරන්න පුතේ. මට උරයක් කරන්න පිටිය. මු අයින් කරන් බලන්න හිරි කන කොච්චර කනද? ඒ මට අරුදුන මොරුවයි නේ. හ්ම්? අර අරුදුන පුරාම දෙන්න. ඉන්නවනේ උතර? ඔව්. මරුවේ අපේ ටැංකියට අවදි ඇති ලොකු